මේඝවලායාවෙන සරස විසිගුණ වැහෙන මීනවර්ණවත සෝපනා ගෝචරවදන් පවසාවිතෝ සමසිත් සුපසන් කරලා Krishna Krishna මේ පුංචි Krishna සුකුමාර වෙලා සිත්‍යා කරන්න Krishna Krishna මේ පුංචි Krishna සුකුමාර වෙලා සිත්‍යා කරන්න හෝලි පූජාව ආරම්භ කරමු නේද නායකතුමනි? හැමෝම කියන්න විෂ්ණු දෙවියන්ට ජය වේවා. විෂ්ණු දෙවියන්ට ජය ඇයි ඔයා බය වුණාද ක්‍රිෂ්ණා? හෝලි තියන්නේ අද නෙමෙයි හෙට. ඒ නිසා අද පාට ගන්නෑ. වතුර විතරයි ගන්නේ. ඔයා කලින් බය වුණා නේද ක්‍රිෂ්ණා? නෑ කියන්න නම් එපා. එහෙමද? එහෙනම් බලමුකෝ හෙට කවුද මුලින්ම පාට නාන්නේ කියලා. ඔන්න බලන්නකෝ. ඔයාලා ඔක්කොටම කලින් මම තමයි සුදාමගේ පාට ගන්න. එතකොට මම ක්‍රිෂ්ණට. මට පාට ගෙව නේද? ඔහොම ඉන්න. අනේ ඉන්න කොහෙද යන්නේ? මේ සෝමි අද කොහමරි සුදාමගේ පාට ගානවමයි. අද ගමේ හැමෝම සතුටින් හෝලි සෙල්ලම් කරනවා. ඔන්න බලන්නක සෝමි මම සුදාමගේ පාට ගාලමයි නවතින්නේ. මම ඉන්නකන් ඒක එච්චර ලේසි වෙන්නේ නෑ. මම කියපු ගමන්ම ඔයාලා දුවන්න. ඔහොම ඉන්න සුදාමා. කොයිද ඉන්නේ සුදාමා? පිටිපස්සේ. අන්න අර පැත්තේ. නෑ නෑ මේ පැත්තේ. අන්න අරෙහි. මොකද ක්‍රිෂ්ණා ඉස්සරහා පස්සේ මේ කියන්නේ ආ? කොහෙද ඉන්නේ සුදාමා? මගේ යාළුවෝ හැම වෙලේම මගේ හදවත ළඟින්මයි ඉන්නේ මාමේ. සෝමේ අයියා. මං ඔයත් එක්කත් හෝලි සෙල්ලම් කරන්න එන්නම්කො සෝමි මාමේ. හැබැයි ඊට කලින් මට රාධක පාට ගාලා එන්න තියෙනවා. කොහොම ඉන්නවා? නවතිනවා. හොලියාවා ජය වේවා. පාටත් නෑ සෙනුත් නෑ. කොහෙටද එයා පාටත් අරන් යන්නේ? ක්‍රිෂ්ණා. සෙනු ඔයාට මේ මොකද වුනේ? ක්‍රිෂ්ණා කියපු හින්දා මං පාට ටික ආරක්ෂා කරගෙන හිටියා. ඒත් රසම රස කෑමක සුවදක් ඇවිල්ලා මට මවුම් පාලනය කරගන්න බැරි වුණා. ඔන්න එක්කෙනෙක් නම් අහුණා. ක්‍රිෂ්ණවත් අපි කොහොම හරි අල්ලගමු. අපි යමු. අනේ එපා. අයියෝ අපේ පාට. ඒ කියන්නේ පාට සේරම හොරකම් කරලා තියෙන්නේ රාධා. දැන් පාට නතුව කොහොමද අපි හෝලි සෙල්ලම් කරන්නේ? බය වෙන්න එපා. මේ ක්‍රිෂ්ණා ඉන්නකන් අපිට පාට වලින් කිසිම අඩුවක් වෙන්නේ නැහැ.
හැමෝගෙම ළඟ තියෙන පාට මෙන්න මේකට දාන්න. මමද කොමරි මේ සුදාමගේ පාට ගානවාමයි. ඇයිවා මට විතරම පාට ගහන්න සෝමය අයියේ. අනේ රාජු ඒක තත්වරදීමකින් උන්නේ. ඔහොම ඉන්නවා. අන්න කිරි. ඔයාට මගෙන් නම් බේරෙන්න වෙන්නේ නෑ රාධා. අහා ඔන්න බලන්නකෝ ඔයාට අද නම් රාධව හොයාගෙන වෙන්නේ නෑ ක්‍රිෂ්ණා. විශාකා දැන් ඉතින් ඔයා පාට නාන්න ලෑස්ති වෙන්න. සන්න කිරිකිරි. කොහොමද වෙච්ච වැඩේ? කට්ටියම පාට නාගත්තා. ක්‍රිෂ්ණා රාධා නවතින්න එයාව අල්ලගන්න. අනේ පැනගත්තනේ. රාධා ඔයා හෝලි සෙල්ලම් කරන්නේ නැද්ද? සෙල්ලම් කරනවා මාමේ. ක්‍රිෂ්ණව මං අතටම අල්ලගන්නවා. ක්‍රිෂ්ණා මේ බලන්නකෝ රාධාපිය පාට වලින් නෑවුවානේ. ඒ උනාට යාළුවනේ රාධක පාට ගාලා දිනන්න මේ මම තමයි. මං ළඟ හොඳ අදහසක් තියෙනවා. හරි අහගන්න. ක්‍රිෂ්ණට ගහන්න ඉන්න පාටත් අපිටම ගාලා ඉවර කරන්න රාධා. ඇයි ක්‍රිෂ්ණ බය වෙලාද? නෑ එයා කැලේට ගියා. ඔයා පාට හොරගම් කරලා හොර කරපු හින්දා එයා ගියේ. ක්‍රිෂ්ණ කිව්වා පාට නැතුව හෝලි සමරලා වැඩක් නෑ කියලා. පාට නැති වුණාට නම් කමක් නෑ. හැබැයි ඉතින් ක්‍රිෂ්ණ නැතුව නම් හෝලි සමරන්න බෑ. ක්‍රිෂ්ණා! 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 අනේ ඔයා කොහෙද? ක්‍රිෂ්ණා! ක්‍රිෂ්ණා! අනේ ක්‍රිෂ්ණා කොහෙද? මං පාට හොරකම් කරා කියලා ඔච්චරටම කේන්ති ගියාද ඔයාට? එතකොට ඔයා හැමදාම කිරි හොරකම් කරන්නේ. ඒක මොකද? ක්‍රිෂ්ණා! ක්‍රිෂ්ණා! කොහෙද මේ ක්‍රිෂ්ණා? ක්‍රිෂ්ණා? ඇයි කතා කරන්නේ නැත්තේ ක්‍රිෂ්ණා? ඉන්න තැනකින් එන්න. ක්‍රිෂ්ණා? ඇයි ඔයා කතා කරන්නේ නැත්තේ? මම දන්නවා. ඔයා මෙහෙ ඉන්නවා කියලා.
තාම මූණේ නම් පාට ගෑවුනේ නෑ නේද? ඉන්නකෝ මං ඒකත් කරන්නම්කෝ. මං ඔයාට හංගපාටයි දෙන්නම්. අනේ එන්නකෝ. ක්‍රිෂ්ණා. ඇත්තමද? ආපහු දෙනවද? ඔව් මං ඇත්තමයි කියන්නේ. හරි අපි යමු. මං ඔයාගේ පාට ආපහු දෙන්නම්. මං ක්‍රිෂ්ණගේ පාට ගත්ත කියලා ක්‍රිෂ්ණ තරහ වෙලා කැලේට යන්න ගියා. මං ඔයාලා හැමෝම වෙනුවෙන් ඒ පාට ආපහු දෙන්න කැමතියි. ඒ කියන්නේ ඔයාගේ වරද ඔයා හරි ගස්සනවද රාදා? ක්‍රිෂ්ණා ඔන්න ඔයාගේ පාට ටික ආපහු. ඔන්න තරහ මරා ඉවරයි. අනික ඔයාගේ මූණට පාට ගාලා මන් දෙනවා. ඇයි මේ? ඔයා කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා බලන්නකෝ. ක්‍රිෂ්ණ ඔයාට මුලින්ම හෝලි ගාලා තරඟේ දිනුවා. ක්‍රිෂ්ණා ඔයා කොහොමද මෙහෙම දෙයක් කළේ? කේන්ති ගන්න එපා මේ හෝලිනේ රාදා. ක්‍රිෂ්ණා මං අවතරින්නේ. අපි අවතරින්නෙත් නෑ. අද නන්දිනීට තිලක තියෙන දවසනේ. මේ වෙද්දි ක්‍රිෂ්ණය යාව එක්කගෙන එන්නත් ඕනේ. මං ගෙන් යාව එක්කන් එන්නම්. අනේ නන්දනී ඔහොම ටිකක් ඉන්නකෝ. අනේ බා. මේ මල් මාලේ මට නෙවෙයි. ඔයාටයි දාන්න ඕනේ චූටි පැටියෝ. අනේ චුට්ටක් ඉන්න නන්දනී. තිලක තියාගෙන යන්නකෝ. ක්‍රිෂ්ණා අපි මෙයා පිළිගන්නවද නැත්නම් මෙයා අපිව පිළිගන්නවද? ඔහොම ඉන්න. මේක දාගෙන යන්න. ඔයා නම් හරිම ලස්සනයි නන්දනී. මගේ යාළුවන්ටත් ඔයාව සරසන්න අවස්ථාවක් දෙන්නකෝ. තිලක තියෙන එක සම්පූර්ණයි. ඔන්න අද ඉඳන් නන්දනිත් ක්‍රිෂ්ණගේ ගවරංචුවේ සමාජිකයෙක්. නන්දනිත් අපිත් එක්ක දැන් කැලේට යන්නේ එයි. එන්න අපි යමු. පරිස්සමට ක්‍රිෂ්ණා. හැබැයි හවස් වෙන්න කලින් එන්න ඕනේ. හරි එන්නම් අම්මේ. දුවන්න නන්දනායකතුමාට ගිහිල්ලා කියමු.
පූජාවේ කටයුතු සේරම හරි නේද? නන්දනායකතුමනි. මොකද උනේ? ඇයි ඔයාලා මෙච්චර බය වෙලා? හුල්කයෝ ගමට ඇවිල්ලා. මගේ ක්‍රිෂ්ණ යාළුවෝ ටිකක් තරම් කැලේට ගියානේ. යාළුවනේ නන්දනී කොහෙවත් පේන නෑනේ. මෙතෙන්ට වෙලා ඔයාලා අනිත් ගවයෝ ටික බලා ගන්න. මං ගිහින් නන්දනීව හොයන්නම්. නන්දනී ක්‍රිෂ්ණා ඔයා නන්දිනී ගැන බලාගන්න. මම මෙන්න මේ දෙන්න ගැන බලාගන්න. අයියෝ නැගිටින්නකෝ. අයියව ආරක්ෂිත තැනකට ගෙනියන්න. මම මෙයාලව බලා ගන්නම්. බය වෙන්න එපා නන්දනී. මං ඉන්නකම් ඔයාට මුකුත්ම වෙන්නේ නෑ. අයියට පහර දීලා ඔයාලා හොඳ දෙයක් නෙවෙයි කළේ. දැන් ඉතින් ඔයාලගේ විනාශය තමයි. වෙලාව තියෙනවා. ආපු තැනකටම ආපහු යන්න. ආයි මගේ ගවීන්ට නරක බැල්මක් දාන්න හිතන්නවත් එපා. ඔයාලට තේරෙන්නේ නැතිනේ. ඔයාගේ ශක්තිය පෙන්නගෙන අපිව බය කරන්නද හදන්නේ? එහෙනම් අපි පෙන්නලා දෙන්නම් ඔයාට බය කියලා කියන්නේ මොකක්ද කියලා. මායාවූර්කයෝද? දැන් ඔයාගේ අවසානේ සිද්ධ වෙනවාමයි ළමයෝ.
අපේ ආහාරයට බාධා කරන්න ඇවිල්ලා ඔයාගේ මරණය ළඟා කරගත්ත උද්දච්ච ළමයෝ. අපේ ගමේ සිරිතක් තියෙනවා. කිසිම කෙනෙක්ම බඩගින්න යවන්නේ නෑ. ඒ වුණාට ඔයාලා දෙන්නට නම් අද එහෙම යන්න වෙනවා. කීයටවත් නෑ ළමයෝ. දැන් කියනවා බේරගන්න වාගේ ජීවිතේද නැත්තම් ඔය වසු පැටියගේ ජීවිතේද කියලා. මේක කොහොමද වෙන්නේ? ඔයාලා කවුද? ශම්භු ඍෂිතුමාගේ ශිෂ්‍යයෝ. ශිෂ්‍යයෝ? ඒත් වර්ග ස්වරූපේ මොකද්ද? අපි අපේ ඍෂිතුමාගේ තපසට වර්ගයන්ගේ ශබ්ද කරලා බාධා කළා. ඒ නිසා එතුමා අපිට වෘකයෝ වෙන්න කියලා ශාප කරා. ඒ ශාපයෙන් ගැලවෙන්න එකම එක ක්‍රමයයි තිබුණේ. ඔයා ඒක කරලා පෙන්නුවා දෙවිඳුනි. අපි ඒකයි ඔබට පහර දෙන්නට ආවේ. අපිට සමාව දෙන්න. මගේ ක්‍රිෂ්ණා! අම්මේ! මගේ අම්මා හරිම අහිංසක කෙනෙක්. ඉතින් මේ ගැන කිසිම දෙයක් යාට කියන්න එපා. යන්න නන්දනී, ඔයාගේ අම්මා ළඟට යන්න. අර දෙන්න කොහෙටද ගියේ ක්‍රිෂ්ණා? මේ ශම්භු ඍෂිතුමාගේ ශිෂ්‍යයා ආපු නිසා මෙයාලගේ මායාවලට ඒ වෘකයෝ දෙන්න කොහොම මූණ දෙන්නද අයියේ? මෙයාලා නන්දනීට ආශිර්වාද කරන්න ආවේ. එහෙම නේද? නන්දනීට විතරක්ම නෙමෙයි. අපි මේ ගමේ ඉන්න හැම ගවයෙක්ටම වරයක් දෙනවා. අදින් පස්සේ මේ ගමේ ඉන්න කිසිම ගවයෙකුට වෘකයෝ කරදර කරන්නේ නැහැ. ළඟටවත් එන්නේ නැහැ. දීර්ඝායු වේවා. මං මේ නන්ද ගමේ ඉන්න හැම ගවයෙක් වෙනුවෙන්ම ඍෂිවරුනි ඔබතුමාලට ස්තුතිවන්ත වෙනවා.